හෙලෝ යාළුවනේ ආයිබෝවන් කියල පිළිගන්නවා මගේ අලුත්ම YouTube චැනල් එකට ඇත්තම් වසේ මේ චැනල් එකෙන් මං කරන්න යන්නේ මොටිවේෂන් පැත්ත එඩියුකේෂන් පැත්ත හෙල්ලි පැත්ත වගේම ඒ පැත්තෙන් අපි ඉස්සරහට යද්දී අපි දැනගන්න ඕනි දේවල් කොල්ලෙක් කෙල්ලෙක් වශයෙන් විදියට අතගොත් මම ගැන කිව්වොත් මම මේ දැනට යුනිවර්සිටි එකේ රුහුණ යුනිවර්සිටි එකේ ඇග්‍රිකල්චර් මැනේජ්මන්ට් ඇන්ඩ් ටෙක්නොලොජි සබ්ජෙක්ට් කෝස් එක ෆලෝ කරමින් සිටිනවා. ඒ වගේම හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කෝස් එක ෆලෝ කරමින් සිටිනවා. ඒ වගේම ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් ෆලෝ කරමින් සිටිනවා. ඒ වගේම තවත් এডুকেෂන් පැත්තෙන් ගොඩක් දේවල් ෆලෝ කරමින් සිටිනවා ස්ටුඩන්ට් කෙනෙක් විදියට. මේ channel එක ඉස්සරහට ගෙනියන්න මට ලොකු සහයෝගයක් දෙයි කියලා ආදරණීය ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. අපි යම් අපේ ලෙසන් එක ගුවොත් අපි මොටිවේෂන් එඩියුකේෂන් හෙල්දි චැනල් එකට දැන් අද මං තෝරගත්ත පළවෙනි ලෙසන් එකට වශයෙන් කියන්න මගේ යාළුවන්ට අපි ආෆ්ටර් A level වලින් පස්සේ මොකද්ද කරන්න ඕනි A level වලින් පස්සේ අපි මුහුණ දෙන්නේ කොහොමද සමාජයට ඒ වගේම A level වලින් පස්සේ අපි මොනවද කරන්න ඕනි අපි ගෙදරටලා ඔහේ ඉන්නවද මොනවාරි කරනවද නැත්තම් හොඳ දෙයක් කරනවද නැත්තම් මොකද්ද කරන්න කියලා අපි මුලින්ම දැනගන්න ඕන. දැන් මං හිතුවත් මම එළවලුවා. එළවලුවට පස්සේ දැන් රිසල්ට් එනකම් බලන් ඉන්නවා. ගොඩක් අය රිසල්ට් එක දැන් අවුරුද්දක් මාස 8ක් 12ක් විතර යන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඇතුළත අපිට ඉස්සරහට යද්දි තමයි තේරෙන්නේ අපි කැම්පස් එකේ ඉද්දි අපි මේක කළා නම් කලින් කරලා හිටියනම් හොඳයි කියලා තේරෙන්නේ. අපි කැම්පස් එකට ගියාට පස්සේ ඒතකොට අතීතේ වෙනස් කරන්න බෑනේ අපිට. දැන් අපි ඒලෝ ලියුවා. ඔන්න ෆස්ට් සයිලියුවා කියලා මල්ලිගෙන් හිතාගන්න නංගි හිටෙක්. අපිට පුළුවන් උඩක් දැන් ඉස්සරහට ඕනි ඉන්නේ IT, මාකටිං. එතකොට ඉංග්‍රීසි ඔන්න ඔය තුන අපිට පුළුවන් ඒ ඉස්සරහට එනකන් හෝ අපිට එක කෝස් එකක් හරි ගන්න IT කරමු IT හරි ඉංග්‍රීසි හරි අපිට පුළුවන් ඒ අතරතුර මාස 3ක් හතර ඔන්ලයින් කෝසස් අත ගොඩක් තියෙනවා. අපිට පුළුවන් IT කෝස් එකක් කරන්න. හොඳ කෝස් තියෙනවා. ඔයලා ඔන්ලයින් හෝ ක්ලාස් එකට ෆිසිකල් හරි ඉල්ල අපිට ඉංග්‍රීසි කෝස් එකක් හොඳ එකක් ෆලෝ කරන්න පුළුවන්. එතකොට අපේ ඉංග්‍රීසි එකට අපේ නොලෙජ් එක ඔටෝම හදාගන්න පුළුවන්. එතකොට කැම්පස් එකේදී අපිට ගේමක් නැහැ. කැම්පස් එකේ ඉන්න කඩේ විතර කඩේට මුක් ගන්න ලෙක්චර්ස් ගන්න අපි ලියන්න පේපර් ලියන්න හැමදේම කඩ තියෙනවා. කඩ කියන්නේ ඉංග්‍රීසි නොලෙජ් එකයි රයිටින් ස්පීකින් ටිකක් තියෙන්න ඕනේ. අපි පේපර් එක ලියන්න අපිට පැසිව් වොයිස් පැත්ත තමයි ඕනේ. මම හැමදේම ඉස්සරහට channel එකේදී ඔයාලට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමදේම ඒ කියන්නේ এডুকেෂන් පැත්තේ මොටිවේෂන් පැත්තේ මේ පැත්ත. නැත්නම් මම ෆස්ට් සයි සෙකන්ඩ් සයි තර්ඩ් සයි තුනම කරලා ෆස්ට් සයි එක මට S3යි සෙකන්ඩ් සයි C3යි තර්ඩ් සයි B2යි C1යි තිබ්බේ. ඒ කියන්නේ තර්ඩ් සයි මට ඒ තුනක් ගන්න තමයි ටාගට් කළේ. ඒනාට මට බැරි වුණා. ඒ කියන්නේ මම තව කෝස් එකක් කරමින් තමයි හිටියේ ඊළඟ කරද්දි. ඒකින්ද මට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුණා. ඒත් මම කරපු හිතන් හිටපු ඉස්සේ මට ගන්න පුළුවන්. මම ෆස්ට් සයි එකෙන් වැඩ කළේ මෙහෙමයි. දැන් අපිට පුළුවන් ෆස්ට් සයි වලට පස්සේ දැන් මම කියන්නම් මොකද අපි ඒ තුන ගන්න වැඩ කරන්න ඕනේ. ඒ තුනකට ගන්න වැඩ කරන්නේ අපි ෆස්ට් සයි ඉඳන්ම ක්ලාස් යනවනේ. මොන ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා විදිහට දින පේපර් එක නැත්නම් අන්තිම ඩිස්කෂන් කරපු සේරම ටික විලා බලගන්න. ඒ බලාගෙන ඉච්චක් විතරක් මදි. අපිට කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒ දවස් ඇතුළත උන්නම් අපි හිතමුකෝ ගිහිල්ලා ඇවිල්ලා පහට ගෙදරට ආවා. මොකද කරලා කාලා බීලා ටීවී එක බලන ෆීචර් එක ඉඳලා ඔන්න අපි දිනවල ගන්නපු ටික බලන්න ඕනේ. ඒ ටික අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ ටික බලලා නිකන් ඉන්න හොඳ නැහැ. අපි ඒවෙන් තියෙන පාස් පේපර් වල ඒ වගේ ප්‍රශ්න තියෙන ස්ට්‍රක්චර් එක විදියට. ඒ වගේම ප්‍රශ්න තියෙන්න පුළුවන් ඊට වෙනස් වුණොත් අපි ඒව බලලා හදන්න ඕනේ. පාස් පේපර් වල තියෙන පාස් පේපර් වල තියෙනවා අද ඔන්ලයින් YouTube වල තියෙනවා ගෲප් වල ටෙලිග්‍රෑම් ගෲප් වල තියෙනවා ගොඩක් channel. ඒවෙන් අපිට ජොයින් වෙලා අපිට පේපර් හොයාගන්න පුළුවන් වීඩියෝස් හොයාගන්න පුළුවන් සෙල් මෙඩිකල් සෙල් ගන්න අපිට ඒ ටිකෙන් අපි ඒ දවසේ කරපු ටික කවර් කරගන්න ඕනේ. අපි පුළුවන් තරම් නොලෙජ් එකක්
ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අමතර දැන් අපි ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නින් වල ඩිපෙන්ඩන්ට් ලර්නින් කියන සර්වර් අපි ක්ලාස් එකේදී knowledge එකට ඉගෙන ගන්න ස්ටඩි කරන දේවල් අපි ඉන්ඩිපෙන්ඩන්ට් ලර්න් කරනවා. අපි ගෙදර ඇවිල්ලා අපි ඒ සර්වර් ගන්න පුතේ අමතරව තව ඉන්ටර්නෙට් එකකින් පේපර්ස් වලින් අපි ස්ටඩි කරලා මේ පේපර් හදලා knowledge එක ගන්නවා. මාත් එක කරලා තියෙනවා. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා අපේ ස්ටාර්ට් එකේ අපි knowledge එක අපිට එතකොට අපිට ගොඩක් එක්සෑම් එක A level එක්සෑම් එක O level වගේ තමයි A level එක්සෑම් එක පාස් වෙන එක easy. එතකොට අපි එහෙම කරලා අපි පේපර් හොයලා එහෙම කරලා අපි ඊළඟ දවස් පන්ති යනවා. ඒකෙත් කියලා අපි බෝටි කරන ඒ විදිහම කරන්න ඕනේ. නැත්තම් අපිට මේ ටික විතරක් වෙන කරලා ෆලෝ කරලා අපිට ඒ තුනක් ගන්න බෑ. ඒ තුන ගන්න ගොඩක් අය කරන්නේ එයාලා වැඩ කරනවා. ෆැට් කිරීම තමයි මහන්සි වෙනවා, කැප වෙනවා. ඔය අතර මීටර කියලා ඇති. උන්ට ඕනේ මේ වෙනම knowledge එක ගන්න උන්ට වෙන දැනුමක් තියෙන මේක මට කරන්න පුළුවන් මේක මේ විදිහට හිතන්න පුළුවන් එක විදිහට හිතලා වෙනස් විදිහට හිතලා ගානක් වුණා මතක සත්‍ය එයාලගේ වැඩි. එයා 60 මීටර කියලා දැක්කින් තමයි ඩිස්ට්‍රික්ට් රෑන්ක් දාන සාමාන්‍ය බෑ. ඊට නැති අයට ඩිස්ට්‍රික්ට් රෑන්ක් දාන්න පුළුවන්. ඒ තුන ගන්න පුළුවන්. මම විශ්වාසයෙන් කොන්ෆිඩන්ස්ලි කියන්නේ. එහෙම ගත්තු යාළුවොත් ඉන්නවා. මට එක්ස්පීරියන්ස් තියෙනවා මට වැඩ කළා මේව රිසර්ච් එක වැඩි කරගන්නත් පුළුවන්. එකට නිකන් එක්ස්පීරියන්ස් කැම්මක් කරනවා. සාරගුවත් කැම්මක්. කියන්නේ ඊට වැඩ කරන්න ඕන කියලා එන්නේ එතකොට හුරු වෙනවා. එතකොට අපිට පුළුවන් ඉස්සරහට වැඩ ටික කරලා උත්තර රිසර්ච් එක අන්තිමදී එක්සෑම් එක ගන්න. ඒ කිව්වේ මම එයාලට වැඩ කරින් දියලා. તો ටයිම් ටේබල් එක තමයි හදන්න පුළුවන් ගොඩක් හොඳයි. මේක කරනවා කියලා හදාන්න පුළුවන්. ඒවත් මම ඉස්සරහට ඒ ටයිම් ටේබල් හදාන්න විදිය, හොස්පිටල් කරන විදිය, රැට අතන කම්මැලි නැති වෙන විදිය හැම දෙයක්ම කියා දෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මොළුවට දාගන්න ඕනේ. ඒව කරන්නේ ඇයි? කැම්පස් කියලා තියන්න මේ තන මේ කෝර්ස් එක මිඩිසින් ගන්න මේක ඔබියන ඉන්ජිනියරින් කරන්නේ ඉන්ජිනියරු ඉතින්ට යනකොට ඔළුවේ තියෙන ඒ වෙනුවෙන්ම වැඩ කළොත් මොටිවේෂන් එකක් තියෙන ගෝල් එකක් බලාපොරොත්තුවක් හෝප් එකක් තියෙන වැඩ කළොත් අපිට පුළුවන් දැන් මේ තින්ට යන්න එතකොට මොකද ඇතුළේ ඉයර් එක ඇතුළේ වැඩ කරන ඇතුළේ එක්ෂන් ඇතුළේ පේ තියෙනවා මේකට යන්න ඕනේ කියලා. එතකොට අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවා වැඩ කරනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න මොම විදියක් තියෙනවා. ඒකත් මම කෙටියෙන් දැක්කම ඉස්සරහට ඉව හැමදේම ඊයරම තමයි ලිකු මොටිවේෂන් කොහොමද කියන්නේ අපි මොටිවේෂන් අපි තියාගන්න ඉස්සරහට යන්න වැඩ කරන්න කොහොමද සෝෂල් සමාජයේ හැසිරෙන්න ඉන්නේ කොහොමද කැම්පස් එක කියලා ගන්න කොහොමද මොදයක් এডুকেෂන් පැත්තෙන් මොටිවේෂන් පැත්තෙන් හෙල්ලි පැත්තෙන් හැම දෙයක්ම ඉස්සරහට යන්න මේ වීඩියෝ එක මුලින්ම කරන්න ඉතින් ඉන්ටරැක්ෂන් එකක් විදියට කියන්නේ channel එකේ කරන්න ඉන්නේ මොනවද ඒක තමයි මම කියන්න හිටියේ අන්කලා දැන් එක මම දන්න මගේ ළඟ අංග හර්ෂණ මම ටිකක් කලින් ඉන්ටරෙස්ටිං මයිසෙල්ෆ් එක නම් කියාද කිව්වා මම ආදරණීය යාළුවෙක් සිටවස් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වටින වීඩියෝස් ඉස්සරහට අනිවාර්යෙන් මම කියනත් දෙනවා ගේනවා. හැම නංගිල මල්ල අක්කලා අයියලා හැම දෙනෙක්ම වෙනුවෙන් මේ channel එක ගොඩක් ඉස්සරහට වටී කියලා හිතනවා මම. even සෑමෝම subscribe කියලා channel එක ලියන්න. thank you යාළුවෝ. ආයිබෝවන්.